සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉරාක් කුංජල්න බලන්න හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ රසවත් මාළු කරියක් හදන විදිය. බලමු කොහොමද හදන්නේ කියලා. මේ විදිහට හොඳ පොඩි මාළු ටිකක් අරගෙන හොඳට සුද්ධ කරගන්න. හරිද? මේ වගේ පෙන් තියෙනවා තිබ්බොත් එහෙම කපන්න අමාරුයි බේ. මොකද තැලන හින්දා මේ වගේ කතරක් පාවිච්චි කරලා ඒක මෙහෙම කපා ගන්න. හරිද? අන්න ඒකයි වට ගෙදරින් තමන් වෙද්දි හොඳට පිරිසුදුව මේ ටික සුද්ධ කරගන්න පුළුවන්. කඩින් එක කරන මේ විදිහට මේ එයාලා පිළිසු කරන්නේ නැහැ. මොකද මාළු කපන්දර දුන්නාට පස්සේ එතනම පෙන්දයි කොරපුතුයි සේරමත් එක තමයි කපලා දෙන්නේ. ඉතින් පොඩි අයටම දෙන්න එපා. ඉතින් අනිවාර්යෙන්ම ඊට මේ කන්න අමාරුයි. අපිටත් කන්න අමාරුයි මේ මේවත් එක්ක මේ ඉතින් ඒ වගේ දේවල් බියෙන් කපන්නේ මාළු තැලෙනවා. ඒ නිසා මේ කතුරක් භාවිතා කරලා මේක කපා ගන්න. හරිද? ඊට පස්සේ මාළු ටික වලට අවශ්‍ය කෑල්ලට කපා ගන්න. සාමාන්‍යයෙන් මේ වගේ මාළුවෙක් දෙකට කපුවා නම් ඇති. හරිද? මේ විදිහට කපන්න. හරිද? අයිස් මාළුගේ දවස් මාළු. අනික මේ ඔය ලොකු මාළු වලට මේ පොඩි මාළු ගොඩක් මේ ගුණයි. මේ තලපත් ඒ වගේ ලොකු මාළුට වඩා පොඩි මාළු දැන් ගොඩක් ගුණයි. අර පාටියක් විශේෂ අවස්ථාවලදී සාමාන්‍යයෙන් මේ වගේ පොඩි මාළු මේ හදන්න අමාරුයි. මොකද ඒ වගේ දේවල් ගැලපෙන්නේ නැහැ. කටුවෙම පොඩ්ඩක් තියෙන හින්දා. ඉතින් ඔයාලට විතර කරන්න හදනකොට අනිවාර්යයෙන්ම මේ පවුලත් එක්ක අපිට මේ පොඩි මාළු ගන්න ගන්න. ගොඩක් ගණන් අඩු වුණාට මේ පොඩ සුද්ධ ගන්න පොඩ අමාරු වුණාට ගොඩක් ගුණයි. ඒ වගේම මේ ඔයාලට මේ හරි ලේසියෙන් හදාගන්න පුළුවන්. එච්චර අමාරු නෑ. ඉස්සෙල්ලා මේක සුද්ධ කරලා මේ විදිහට මේ මාළු ටික කපා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මම පෙන්නන්නම්. ඊට සුදු ලුණු ටිකක් ඉතින් කරගෙන මේ විදිහට ගන්න. අරගෙන ඉවරලා මේ විදිහට මේකට හොදලා සුද්ධ කරලා හොඳට ඒකත් අපි දැන් අපි මේ විදිහට ඉඟුරු කෑල්ලක් හොඳට හොදලා සුදු ලුණු විකී ටිකක් මේ විදිහට අරගෙන අම්මිස් කළොත් අරගෙන මේ කෑල්ලක් මේ විදිහට හොඳට අරගෙන අපි ඒක හීන කපා ගමු. හරිද? විදිහට කරගෙන බලලා මේ සලම් මේ සූදානම් කරගන්න. අම්මිස් කළා මේ විදිහට ටිකකට කපා ගන්න. සුදු ලුණු මේ විදිහට කපා ගන්න. ඉඟුරු කෑල්ල මේ විදිහට කපා ගන්න. හරි අපි දැන් මේ ටික වෙනම ෆ්‍රීසර් දාලා තියමු. හරි. ඊළඟට දැන් කලින් දැන් සූදානම් කරපු මාළු ටික තියෙන්නේ. මාළු ටිකට අපි අහිංසක මිල එකතු කරා. 3-5 කුඩු සුවල්පයක් මේ විදිහට. හරිද? පොඩි ප්‍රමාණයක් හරි මේ විදිහට. හරි? වැඩි අවශ්‍ය වෙන්නේ තියෙනවා. ඒ ප්‍රමාණය මාළු ප්‍රමාණයට බලලා දාගන්න. හරිද? ඊට පස්සේ ලුණු කුඩු සුවල්පයක්. ලුණුත් අර මේ මාළු ප්‍රමාණය හැටියට දාගන්න. හරිද? මේ විදිහට වල තියෙන ලුණු රස මේ ප්‍රමාණයට ඇති කියලා. ඊට පස්සේ අපි මස්කරි පවුඩර් මේ වගේ බෙදුම් කුණු පහක් හරි මස්කරි පවුඩර් තිබුත් තියෙන. ඒකෙම ටිකක් මේ අපි දාමු. හරිද? මිරිස් කුඩු වැඩි දාන්න එපා. වර්ෂ ගන්න බැරි අය
පොඩි පිමානක් දාගන්න හිතන විදිහට තමයි ඒක කියලා තියෙනවා වල දාගන්න. ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරමු අපි. ඒක ගොඩක් එකතු කරන්න එපා. මොකද මිරිස් කුඩු එකතු කරපු නිසා හරිද? දැන් අපි කලින් සූදානම් කරපු තිබුණු මිලූණු අම්මිරිස් සුදුලූණු ඉඟුරු ඒක මේ එකතු කරමු. මේක ඉතින් ගොරකක් කියන්නේ මෙහෙම එකතු කරන්න පුළුවන්. රම්ප කරමින් සේර එකතු කරන්න පුළුවන්. ඒ දේවල් නැති අයට මේ ටික එකතු කරත්තත් ඇති. එතකොට අපි දැන් මේකට වතුර සෝල්ට් එක එකතු කරලා මේ විදිහට පේන්නේ නැහැ. මේ දේ වතුර කොහොමද එකතු කරමු පෙන්නන්න. මේ ගොඩක් වතුර ගන්න එපා. මාළු වලට වැඩිපුර මාළු ගොඩක් වෙලා යන්නේ දැන් මේ ටක් ගාලා දැන් මේ හින්දා පොඩි පිමානක් එකතු කරමු අපි. මාළු දෙක තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණය. එතකොට මේ විදිහට මේ වතුර පොඩ්ඩක් එකතු කරලා ඉවරලා දැන් කොලම් කර ගන්න ඕනේ. මාළු ටිකක් තැලා අර මේ පරිස්සමින් මේ තලා ගන්න නැති විදිහට මේ අර තනි ඉන්නගෙනකොට සිම්පල් විදිහට පොඩ්ඩක් සරල විදිහට මේ කැම කදාන්නේද කියලා දෙන්න හොඳයි. මේ තින් දැන් මම මාළු වලට එකතු වතුර ප්‍රමාණය මේ තින් දැන් මම කලින් වල පින්නුවේ ඒ දේවල් එකතු කරලා පස්සේ මේ විදිහට තමයි මාළු කරිය මේ සූදානම් වෙලා තියෙන්නේ. හරිද? වැඩිපුර වතුර මේ තොන් පාගලකු ඒකයි මේ ගන්න තිබන් ඇති. අපි දැන් මේක ලිපිය තියමු. මේ විදිහට ලිපිය තියලා විනාඩි 5ක් විතර වගේ අපි ගොඩක් ඉන්දර වැඩි කරන්න එපා. සාමාන්‍ය ඉන්දර අඩු කරලා ඉවරලා මේ ඉන්දර විනාඩි 5ක් වගේ පිසකමු. හරිද? මේ මොඩින් වහලා පිසකමු. එතකොට වන්ට මේ වැඩි වෙලාවක් යන්නේ මාළු තැම්බෙන්න. මේ තියෙන්නේ විනාඩි 5කට පස්සේ. හරිද? දැන් බලන්න හොඳට අලු කරිය මේ විදිහට අටනවා. ඉතින් මේ විදිහට හොඳට මේ උතුරන් දෙන්න ඕනේ. හරිද? ඒක තමයි මාළු හොඳට තැම්බෙන්නේ. මේ වෙලාවේ මාළු ටික මේ අපිට ඕන මේ විදිහට පෑන් එකෙන් පොඩ්ඩක් ඔය විදිහට මේ හොලවන්න. එතකොට මාළු ටික මේ කවලන් වෙනවා ටික. හරිද? හන්දෙන් පරිස්සමින් පුළුවන් නම් මේ ඔයාලා මේ කවලන් කරන්නේ එහෙම අවශ්‍ය නැහැ කියලා මම කියන්නේ මේ කරන්නේ නැති. ඉතින් දැන් තව විනාඩි 5ක් විතර පිටතම පස්සේ ඇති. හරිද? දැන් මාළු වල තැම්බෙනවා. අපි වහලා ඉවර වෙලා හිමීට ඉන්ද දා පොඩ්ඩක් අඩු කරමු. සැර වැඩි වගේ. හරිද? අඩු කරලා ඉවර වෙලා ඉන්ද ගොඩක් තියන්න එපා. එන්නන්නේ දෙන්නේ මට පුළුවන්. නොයි ප්‍රමාණය අඩු කරා. ඔය ඇති මොකද මාළු රසෙන්ටත් තැම්බෙනවා. හරි? දැන් තියෙන්නේ දැන් මේ විනාඩි 8ක් වගේ වෙන්නේ. 10ක් වගේ හොඳට මේක දැන් මේ විදියට දැන් ගොඩක් අය කිරිමාළුවට කිරිමාළු ගන්න ආසෙනේ. මිරිසට කන්න කැමති අය ඉන්නවා, කිරිට කන්න කැමති අය. මේ වෙලාවට කිරිට කන්න කැමති අයට මේක කිරි තියක් දාන්න. උඩ කිරිමාළු. මිරිසට කන්න කැමති අයට මොකද අපි එකතු කරන්න ඕනේ අපි දාපු නිසා ඒවට අවසරම දෙන පාට එන්නේ මොළ මිරිතියක් බැදලා ඒවා එකතු කරන්න පුළුවන්. හරිද? අර තනියම රට විඳිනකොට පිරිසුදු විදිහට කෑමක් කන්න පුළුවන් දේ මම මට පුළුවන් වෙලා ගන්න කියලා දෙන්නේ. එකව කියන්න ඕනේ. දැන් බලන්න දැන් ඔයාලා කඩින් කන මේ මාළු මේ හොඳට සුද්ධ කරන්න ඒ දේවල් හැම දෙයක්ම මේ Tamanට මේ ඉතින් මේ විදිහට මේ හැමෝම රසට කෑම වලක් කන්න මොකද මාළු සුදු කරන්නේම නැහැ. ගොඩක් උඩ කඩවල දුවනකොට මොකද හදිස්සියනේ කඩේකට මේ ප්‍රමාණු වෙන්නේ හොඳරු වෙන ඉන්න නැත්නම් නෑ. හරි අමාරුයි අපිට තෝරගන්න. මොකද මාළු ඔයාලට තෝරගන්න නෑ. ඔයාලා ගන්න මාළු පරණ මාළු අලුත් මාළු කියලා මොකද පහේ දැම්මට පස්සේ ඔයාලට අමාරුයි. මොකද මාළු හොඳ මාළු කොහොමද අපි ගන්න මිල්ල ගන්න කඩින් කියලා ගන්නත් ඔයාලා මං දන්නේ නැහැ. දන්න කීප දෙනෙක් හේද දන්නේ නැත්නම් ඒ හොඳ මාළු තෝරගන්න පුළුවන්. ඉතින් ඒකේ මුහුද කිට්ටුවේ රාසික ළමයි දන්නවා. අනික් ළමයි දන්නේ නැහැ. හොඳ මාළු සාමාන්‍ය මාළු හොඳයි කියලා තෝරගන්නේ ගණන් අඩුවට එහෙම බලලා අපිට තෝරගන්න බෑ. මාළුවෙක් තෝරගන්නකොට අනිවාර්යයෙන්ම
මේ ඇහැ මාළුවගේ ඇහැ බලන්න ඕන සාමාන්‍යයෙන් ගොඩක් පරණද කියලා. ඒ ගොඩක් පරණයි කියන මාළු අනිවාර්යෙන් පරණයි. එතකොට මේ මාළු ප්‍රෙස් නැහැ, කුණ නැහැ ගෑවට. දැන් කඩවල වල තියෙනවා කියලා ඊටත් වඩා පරණයි. මොකද ඒ කට්ටිය ගොඩක් විදසවල දාලා තමයි මේ ගොඩක් අරගෙන ඇවිල්ලා අර අවශ්‍ය ප්‍රමාණය උයන්නේ. ඒ නිසා පිරිසුදුව ගුණට කෑම වේලක් ගන්න ඔයාලගේ හොබි එක කොටසක් කෑම වෙනකට දෙන්න. හරිද? ඒක ඔයාලට රසට කෑම වේලක් ගන්න පුළුවන්. දැන් මේ වැන්ජින අඳලා ඉවරයි. මම කරේ ඉවරයි දැන්. දැන් ඉතින් පියම් බාලා මම රස බලනවා. ඉතින් ඔයාලත් හදලා ඉවරලා රස බලන්න බලලා ඉවරලා කියන්න ඔයාලට කොහොමද කියලා මටත් මැසේජ් එකක් දාන්න. හරිද? ඔයාලා හැමෝටම ආදරේ මම එක්කෝට දරන්නේ හැමෝටම ආදරේ. ඉතින් මේ විදිහට රසවත් ගුණදායක මාළු කරියක් හදලා ඔයාලගේ දරුවෝ අම්මලා තාත්තලාත් එක්ක රස බලන්න. අලුත් වීඩියෝස් සමග අපි ලබන හම්බෙමු. ඉතින් ඔයාලා හැමෝටම බුදු සරණයි, ජේසු පිටයි, අල්ලා දෙවිත පිටයි.